මෙන්න මේ වගේ ටුඩු ලිස්ට් එකක් කොහොමද අපි Google Sheet use කරලා නිර්මාණය කරන්න කොහොමද කියන පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද work කරන්න කියලා. ඉතින් මම මෙතන තියෙන ටැබ් එකක් ටුඩු ලිස්ට් කියලා. ඉතින් මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ටාස්ක් එකක් ක්‍රියේට් කරගන්න. හරි. මම දෙන ටාස්ක් නේම් එකට දෙනවා නිකන් අපි දෙමුකෝ right capital right book එකක්. හරි. ඊට මම ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ අපිට ඉල්ලලා තියෙනවා due date එක. due date එක මොකද දෙනවා 10/25 4 කියලා. හරි. ඒකත් මම ඕකේ කියලා ක්ලික් කරනවා. priority එක කොහොමද ඒක දෙන්නේ කියලා මම දාන්නේ high හයි කියලා. ඒත් ඔක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මම නෝට් එකක් දෙනවා. kindly involve like. හරි. ඊට පස්සේ මෙන්න මේ විදියට automate කියන්නේ අපිට අර ටැබ් එකේ through ඉන්කලූඩ් කරන්න පුළුවන් සිස්ටම් එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ මෙන්න මේක අපි කොහොමද හරියට ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මම මේක ඉස්සරහට ඔයාලට කියලා දෙනවා මේකේ ප්‍රයොරිටි කියන ඒවා ඒක හයි ප්‍රයොරිටි එකක් තියෙනවා නම් ඒක ඔටෝම ඊමේල් එකකින් සෙන්ඩ් වෙන විදියට ඔයාලට රිමයින්ඩර් කරන විදියට කොහොමද කරන්නේ කියන පිළිබඳව. ඉතින් අද අපි බලමු මේ වීඩියෝ එකෙන් මේ සිස්ටම් එක කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට එහෙනම් අපි බලමු කොහොමද අපි මේ to-do list එක කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මුලින්ම Google Sheet open කරගන්නවා. Google Sheet open කරගත්තා වෙන්න වගේ මම කියන්නේ ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි අදත් මම AppScript කියන ෆන්ක්ෂන් එක යූස් කරලා තමයි මේක ජෙනරේට් කරගන්නේ. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් අද to-do list එක නිර්මාණය කරගන්න හින්දා මම මේක rename කරගන්නවා to-do list කියලා. to-do list. Okay. හරි. ඊට පස්සේ මම sheet එකත් rename කරගන්නවා to-do list කියලා. හරි. ඊළඟට මට තියෙන්නේ අපේ columns ටික add කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි columns ටික add කරගමු. මුලින්ම මම දෙනවා task name එක due date එක හරි status එක ඊළඟට priority එක ඊළඟට note එක ඉතින් ඔයගොල්ලෝ ඩිසයින් කරගන්න පුළුවන් කැමති විදියට. ඉතින් මම මේ විදිහට තමයි මගේ එක ඩිසයින් කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදියට කස්ටමයිස් කරලා ඩිසයින් කරගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි මම columns ටික add කරගත්තේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ script එක මේකට include කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට මේ සරල process එකක් තියෙන්නේ. ඉතින් මම ඉස්සර විදිහට අරගෙන මේකේ priority එක high ද low ද ඒ මත ඔටෝම ඊමේල් එකක් සෙන්ඩ් වෙන විදියට ඔයාලට මේ සිස්ටම් එක ජෙනරේට් කරගන්න කොහොමද කියන පිළිබඳව. ඉතින් අද වීඩියෝදී මම බිග් ක්ලිප් විදියට මේක කොහොමද අපි ටාස්ක් එක අපේ ලිස්ට් එකට ඇඩ් කරගන්න එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ වගේම තමයි මම මේකෙදී ඔයගොල්ලන්ට පොඩි බුක්ලට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට දී ගන්න පුළුවන් අපේ WhatsApp channel එක සම්බන්ධ වෙලා. ඉතින් මේක තමයි බුක්ලට් එක. මේක රුපියල් 300ක් වුණා වගේ වෙන්නේ. මේකේ දැන් මම කරපු ප්‍රොජෙක්ට් 6ක් තියෙනවා.
ඉතින් ඒකේ ඔයාට ඕනම එකක් මටම කන්ටැක්ට් කරගෙන අහන්න පුළුවන්. එතකොට මේකෙදි මම හැම එකක්ම ඔයාට සිංහල ඇතේර සිංහලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ටෙක්නිකල් වර්ඩ් විතරක් මම ඉංග්‍රීසි යූස් කරලා නිර්මාණය කරලා තියෙනවා. කෝඩ් එක සම්පූර්ණයෙන්ම මේකේ කොපි කරලා තියෙනවා. ඉතින් ඔයාට මේකත් අරන් මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ආවම වීඩියෝ එකට. හරි. දැන් අපිට තියෙන්නේ මේකට අපේ ස්ක්‍රිප්ට් එක සෙටප් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ මේකෙදි මේ ස්ක්‍රිප්ට් එක යූස් කරලා අපිට පුළුවන් මේකේ සිස්ටම් එක හදාගන්න. ඉතින් මම දැන්ටමත් නිර්මාණය කරගෙන තියෙනවා කෝඩ් එක. ඉතින් මේ කෝඩ් එක නිර්මාණය කරගන්න විදිහ මම යන්න හැමෝත් එහෙම මේ වීඩියෝ දික් වෙන හින්දා. ඉතින් මේකේ මම JavaScript කියන ලැන්ග්වේජ් යූස් කරලා තමයි මේක මම නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් මම මේක විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන එක්ස්ටෙන්ෂන් වල ඇප්ස්ක්‍රිප්ට් වලට ගිහිල්ලා මේක පේස්ට් කරගන්නවා. හරි. මුලින් පේස්ට් කරගත්තුවා දැනගන්න ඕන දෙයක් තමයි පේස්ට් කරගන්නකොට මෙන්න මේකේ මේ වෙන ෆන්ක්ෂන් කියන එක අයින් කරගන්න ඕනේ. නැත්නම් එහෙම ඔයාගේ කෝඩ් එකට ඒක ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක රිමූව් කරලා කෝඩ් එක පේස්ට් කරාම මේ විදියට. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලට තියෙන්නේ මේකේ ඔයා කරන්න ඕන දේ තමයි මේක සේව් කරන එක. මොකද සේව් කරේ නැත්නම් ඔයාලට මේක රන් කරගන්න විදියක් නැහැ. ඉතින් සේව් කරා. හරි. සේව් කරාට පස්සේ ඔයාලට පුළුවන් කෝඩ් එක හරි කේස් එකක් නැහැ. අපි රන් කරලා බලමු. මුලින්ම පර්මිෂන් දෙන්න ඕනේ. ඔයාලට මේක යූස් කරනවා නම් පර්මිෂන් දීලා තමයි මේක පටන් ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක පර්මිෂන් දෙනවා. හරි. ඇඩ්වාන්ස් පස්සේ ඔයාලට ඔයාගේ Google Sheet project එකට යන්න පුළුවන්. හරි. ස්ටාර්ට් වුණා කෝඩ් එක රන් වෙන්න. කෝඩ් එක රන් වෙනවා. ඔයාලට මාක් කරලා එකක් තියෙද කියලා. සාමාන්‍යයෙන් මේ විනාඩියක් වගේ තමයි යන්නේ බලමු. හරි. ඉතින් දැන් මම කෝඩ් එක දීලා මගේ එක්ස්ටෙන්ෂන් වලින් ඒක රන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන Google Sheet ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ to do list එකේ මෙතන තියෙනවා පොඩි ටැබ් එකක්. අලුතෙන් help එකට එහා පැත්තේ අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙලා තියෙනවා to do list කියලා. ඉතින් මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ටාස්ක් එකක් අලුතෙන් ක්‍රියේට් කරන්න. ටාස්ක් එකක් දැන්ටමත් ඕල්රෙඩි තියෙන එකක් ඒක කම්ප්ලීට් කරලා මාක් කරන්න. ඒ වගේම තමයි ලිස්ට් කරන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි ක්‍රියේට් ටාස්ක් කියලා බටන් එක ක්ලික් කරමු. ක්ලික් කරාට පස්සේ ඔයාලට ටාස්ක් එකේ නමක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේක අපි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන මේක ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා මේකෙන්. ඒ වගේම තමයි මේකේ මම ඇඩ්වාන්ස් දැන් මොඩල් ඩිග්‍රේඩ් ටිකක් තේරුම් ගන්න පුළුවන් විදිහට මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මම ඉතින් ඉස්සරහට අරන් එන්නම් කොහොමද මේක ඔටෝ දැන් මේක කම්ප්ලීට් වුණා නම් කොහොමද අපි ඔටෝම මේල් එක සෙන්ඩ් වෙන විදියට අපේ ටාගට් ඔඩියන්ස් ලා කියනවා නම් ඒගොල්ලන්ට ඔටෝ මේල් එක සෙන්ඩ් වෙන විදියට මේක ජෙනරේට් කරගන්න ඉතින් ඊට පිළිබඳව. ඉතින් ඊළඟ ඩිවිඩිය මම අරන් එන්නම්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක වීඩියෝ වැදගත් වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි අලුත් දවසක වැඩ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් thank you.